අපේ ලෝකෙ ගත්තොත් ලෝකෙ වටේ බය හිතෙන පාරවල් ගොඩක් තියෙනවා. ඇමරිකාවේ වීදි අංක 66, ලංකාවේ ඇන්ඩර්සන් පාර, මැලේසියාවේ කරක් අධිවේගී මාර්ගය වගේ ගොඩක් පාරවල් තියෙනවා. මේ පාරවල් වල තමන් ගමන් කරනවා නම් තමන්ට පොඩි බයක් එන එක ඉතින් සාධාරණයි. හැබැයි මෙහෙමයි. බංග්ලාදේශ වලත් තියෙනවා ඒ වගේ පාරක්. ඒකේ නම ඩකා ගුවන්තොටුපොළ පාර. දැන් මේ ඩකා ගුවන්තොටුපොළ පාර 1970 ගණන් වලදී තමයි හදන්න ගත්තේ. මේ පාර නිසා තමන්ට ඉතින් ගුවන්තොටුපොළ විතරක් නෙමේ බංග්ලාදේශ් වල උතුරු ප්‍රදේශ දිස්ත්‍රික්ක පවා තමන්ට යන්න පුළුවන්. හැබැයි කොච්චර අලුත් වැඩියා කරත් මිනිසුන්ට අනුව ඩකා ගුවන්තොටුපොළ පාර කියන්නේ බංග්ලාදේශ් වල තියෙන බය හිතෙන තැන් වලින් එකක්ලු. රෑට වගේ යනවා නම් සමහර රියදුරන්ට අනුව බිමාන් බංග්ලාදේශ ගුවන් යානා කාර්යාලය නැත්තං ජසිමුදීන් පාර ගාව සුදු පාට සාරියක් ඇඳන් ඉන්න කාන්තාවක් දකින්නවලු. දැන් මේ කාන්තාව මොකද්ද කරන්නේ? අතෝල්මනක්. ඔයාගේ වාහනේ දැක්කොත් ඔයාගේ වාහනේ ගාවටම ඉතාමත් අධික වේගෙන් දුවගෙන එනවා. ඊට පස්සේ ඔයාගේ වාහනෙන් පිටිපස්සේ එනවා. ඊට පස්සේ එයා ඩිසපියර් වෙනවා. සමහර අය කියනවා දැන් මේ කාන්තාව මේ හොල්මන නිසා ඒ සමහර රියදුරන්ගේ ජීවිතෙත් නැති වුණාලු මේ වාහන අප්පගෙන. හැබැයි මෙහෙමයි. මේ වගේ කතාවක් බිහිවෙන්න හේතුවකුත් තියෙනවා. ඉස්සර කාලේ කාන්තාවකුයි එයාගේ දරුවා දෙන්නම රියානතුරකින් මේ පාරෙම ඒගොල්ලන්ගේ ජීවිතේ නැති වුණා. දැන් දරුවාගේ ජීවිතේ නැති වෙච්ච නිසා ඒ තියෙන තරහවට මේ කාන්තාව හොල්මනක් හැටියට මේ ලෝකෙට ඇවිල්ලා ඒ ඉන්න අනිත් රියදුරන්ට එයාට වෙච්ච දේ ඒගොල්ලන්ටත් කරනවා. පලි ගැනීමක් හැටියට. ඒ නිසා ඉතින් කියන්න තියෙන එකම දෙයයි තියෙන්නේ කියලා පොඩ්ඩක් ඉතින් පාරේ යනවා නම් පරිස්සමෙන් යමන්. හරිද? මොකෝ මේ හේතුව නිසා දන්නෙත් නෑ මේ කරක් හයිවේ එක වගේ මේ පාරෙත් ගොඩක් රියානතුරු සිද්ධ වෙනවා. ඒ නිසා පරිස්සමෙන් වාහන පදිනවා නම් පදින්න.